Hi guys, welcome back to my YouTube channel. මෙතින් මම නුවරඑළියේදී ගත කරපු අන්තිම දවස් දෙකේ වීඩියෝ එක. ඉතින් එදා ඉතිත දවස. ඊට දවසේදී මම චර්ච් එකට තමයි සහභාගී වුණේ. මම ඇමරිකාවේ ඉන්න කෙනාගේ චර්ච් එකෙන් තමයි නුවරඑළියේ වැඩසටහන පැවැත්වුවේ. ඉතින් එදා කොමරි අපි වැඩසටහනට සහභාගී වෙලා එදා දවසේ ඉතින් ගෙවුණා. ඉතින් මම එයාට යවන්න කියලා පොත් දෙකක් ගත්තා. ඉතින් මේ තියෙන පොත් දෙක ඉතින් මේ තියෙන්නේ සඳු දවසේදී අපි එන්න පිටත් වුණ දවසේදී අපි හෙන් 10:00 විතර වගේ තමයි එන්න ගත්තේ. ඉතින් එන අතරමඟදී අපි ගියා දම්රොල් ටී එකට. ඉතින් ඇතුළේදී ගත්ත වීඩියෝ ටිකක් තමයි. ඉතින් ඒක බලලා එනකොට අපි ගියා රම්බොට දියල්ල බලන්න. ඉතින් ඒකේ එක්කෙනෙක්ට ටිකට් එක උනා රුපියල් 50යි. ඉතින් ඒකේ උඩට නගින්න තියෙන දියල්ල බලන්න. ඉතින් මට ඒ වීඩියෝ නම් ගන්න බැරුව ගියා. ඉතින් ඒ දියල්ල බලලා කොහමරි අපි ටිකක් වෙලා එතන ඉඳලා පල්හැඩ බැස්සා. පල්හැඩ බහිනකොට තමයි ওই වීඩියෝ එක ගත්තේ. ඉතින් කොහමරි එදා දවසේ ඉතින් ගෙවුනේ එහෙම තමයි. කොහමරි අපි පල්හැඩ බහිනකොට එකමාර විතර වුණා. ඒ වහිනකොට නම් වහින්න ගත්තා. ඉතින් අපි ගෙදරින් කෑම හදාගෙන ගියා දවල්ට කන්න. අපි හිටියේ ගෙදරින්. ඒ දවල්ට කාලා අපි ඊට පස්සේ එන්න ගෙදර එන්න පිටත් වුණා. ගෙදරින් කොහමරි රෑ 11:00 විතර වුණා. ඉතින් මගේ නුවරේ බ්ලොග් එකේ සම්පූර්ණ වීඩියෝ එක තමයි ඔය දැම්මේ. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නවනම් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඊටු ටික දාන්න බලන්න කියලා ඉල්ලනවා. ඉතින් මගේ මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉස්සරහට මම තව ලස්සන වීඩියෝ අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. යක් වගේ ජීවිතේ මාගේ වේදනා පාවෙලා මගෙන් මිදුනේ අන්තයක් නොදුටු නිල්හසේ පාවේ කඩදාසියක් සේ යන්නම් සීමා